මාත් එක්ක කොටුවේ shopping කරන්න. පෙටාවල කොහොමද බඩුවල ගණන් මොනවාද අපිට ගන්න පුළුවන්. ඒ වගේ ඔයගලන්ට idea එකක් ගන්න පුළුවන් මගේ වීඩියෝ එක බලලා. එහෙනම් යමු. එන්න. ඉස්සෙල්ලම අපි යන් cosmetics items බලන්න. cosmetics item තියෙනවා ළමයි දෙවෙනි හරස්වේදියේ එතන මෙන්න මේ මම ඔයගලන්ට පෙන්නන මේ කඩේ ගාවින් තමයි ඇතුළට යන්න ඕනේ. මෙතනට කියන්නේ underground market එක කියලා. එතනින් ඇතුළට ගියාම ඔයගලන්ට beauty products ඕනම දෙයක් මෙතන තියෙනවා. wholesale ගන්නත් පුළුවන්, retail ගන්නත් පුළුවන්. මේ මෙතන ඉන්න කට්ටියගෙන් අහලා ඔයගලන්ට wholesale price එහෙම දැනගන්න පුළුවන්. eyebrow pencil එකද? කීයද? මෙතන eyebrow pencils එතකොට lip liners එහෙම retail ගන්න නම් රුපියල් 150 100 150 අතර තියෙනවා. ඒක wholesale ගන්න නම් උරන්න මේගොල්ලොත් එක්ක කතා කරලා ඊට අඩුවට ගන්න පුළුවන්. මේ දවස්වල viral තියෙන අර lucky scoop අන්න ඒ වගේ දෙයක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට නම් මෙතන හොඳයි. ඒ කියන්නේ ඔයගලන්ට ඇවිල්ලා මේගොල්ලොත් එක්ක කතා කරලා පොඩ්ඩක් චුට්ටක් bargain කරලා අඩුවට මේ products ගන්න පුළුවන්. මෙතන ළමයි ඉතින් එකී නොකී මෙකී ඕනම ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ නිසා ඉතින් ඔයගලන්ට මේ දේවල් ඕන නම් චුට්ටක් මේ තැනට විසිට් කරලා බලන්න. ඔන්න ඉතින් දැන් එතනින් එළියට ආවා. දැන් චුට්ටක් ඇවිදලා බලමු. මෙතන තියෙන්නේ boysලට trousers, office trousers. මේ එකක් රුපියල් 1500ක් වෙනවා. මෙතන colours ගොඩකින් තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේ තියෙන ඔක්කොම ස්ලිපර්ස් රුපියල් 1000යි 1500යි අතර වගේ තමයි තියෙන්නේ. මට හිතෙනවා හැබැයි ඒ ගානට එතන තියෙන හැම එකම මේ worth කියලා. හොඳ මේ ස්ලිපර්ස් ටිකක් තිබ්බා. එතකොට මෙතන තිබ්බේ boys ලගේ shirts ලොකු collection එකක් තිබ්බා. දැන් අඳින විදිහේ ලස්සන ලස්සන shirt තිබ්බා. එකක් රුපියල් 850යි උනේ. ඒ වගේම ළමයි hand bags තිබ්බා. ලස්සන ලස්සන hand bags තිබ්බා. රුපියල් 2000ට අඩුයි. ඔක්කොම වගේ තිබ්බ bags රුපියල් 2000ට අඩුයි. මේ මම බලන හැම bag එකකම රුපියල් 2000ට අඩුයි. එතකොට මෙතන තිබ්බේ boys ලගේ slippers. මේවත් හැබැයි ලස්සන ලස්සන මේ ඩිසයින් තිබ්බා. මෙතන මේ මම බලන එක රුපියල් 1000යි. මේක හරිම කම්ෆර්ටබල් මේ කකුලට හොඳ රබර් චරප්පුවක්. පාවිච්චි කරන්න පුළුවන් ළමයි අර කොටුවෙන් ගත්තයි කියලා හොඳ නැහැයි කියලා නැහැ. ඒක හොඳයි. ඒ කියන්නේ මේ හොඳට පහසුයි ඒක කකුලට. ස්පෙෂලි ළමයි මෙන්න මේ කඩේ ගැන කියන්න ඕනේ. මේක දෙවන හරස් වීදියේ පටන් ගන්න තැනම වගේ තියෙන්නේ. මෙතන මේ මම මේ බලන බෑග් එක රුපියල් 1500යි. ඒගොල්ලෝ මට මේක 1400ට තමයි දුන්නේ. හැබැයි මෙතන මාරෙම ලස්සනයි මේ බෑග් එක. අපි වෙන ෂොප් එකකින් ගන්නවා නම් කෙලිම රුපියල් 2500ක් විතර වෙනවා. නමුත් මෙතන මේ තිබ්බ හැම බෑග් එකක්ම රුපියල් 2000ට අඩුයි. ඒ වගේම මට හිතෙනවා ඇත්තටම මේ ප්‍රයිස් එකට මේ බෑග් එක worth. ඔයගොල්ලන්ට ස්මෝල් බිස්නස් කරන කෙනෙක්ට උනත් මේ වගේ තැනකින් මේ ඒගොල්ලොත් එක්ක කතා කරලා තව චුට්ටක් අඩුවට මේ බෑග් අරගෙන විකුණුවත් ඔයගොල්ලන්ට ලාභයි. මේ මට හිතෙනවා මේ ප්‍රයිස් එකට ඇත්තටම මේක worth කියලා. හරි දැන් බලමු watch. එතකොට මෙතන මේ එක watch එකක් රුපියල් 500යි. ඕන එකක් 500යි ඕන එකක් 500යි කියලා තමයි කෑ ගගා හිටියේ. මෙතන මේ තියෙන හැම ඩිසයින් එකක්ම රුපියල් 500යි. ඒ වගේම මෙතන එහා පැත්තේ gents අයගෙත් watch තිබ්බා. මට එතන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද එතන crowded 30ක් 40ක් විතර එතන එකතු වෙලා බල හිටියා watch. ඉතින් එතනත් මට හිතෙනවා හොඳ ඒවා තියෙන්න ඇති. ගිහින් බලන්න ඕගොල්ලෝ ගියොත් කොටුවේ එතනටත් පොඩ්ඩක් ගිහින් බලන්න. එතකොට මෙතන තිබ්බේ කර්ටන් රෙදි. මේ හැම රෙද්දකින්ම යාරයක් රුපියල් 250යි වෙන්නේ. මෙතනත් ලස්සන රෙදි ගොඩාක් තිබ්බා.
පස්සේ ළමයි මට පොඩ්ඩක් මගේ කාමරේ ලස්සන කරන්න කොළවැල් ටිකකුයි අර ලස්සන පොඩි වාස් ටිකක් ගන්න ඕන නා. ඊට පස්සේ මම ගියේ බැංක් ෂෝල් ස්ට්‍රීට් එකට. මෙතන ළමයි සමහර කඩවල මේ වැල් අර 6ක් ගන්න ඕනේ 12ක් ගන්න ඕනේ. නමුත් සමහර තැන්වල එක වැලක් එහෙම ගන්නත් පුළුවන්. මෙතනටත් ළමයි ඉතින් ගිහාම පිස්සු හැදෙනවා. ඒ තරම් ලස්සන වැල් තියෙනවා. එක ගණන් වලට තියෙනවා රුපියල් 560යි. මේ මම පෙන්නන වැලත් රුපියල් 560යි. ඊට අමතරව තනි වැල ගන්නවා නම් රුපියල් 150ක් වගේ වෙන්නේ. ඒ වගේම එතනම මෙන්න මේ කඩෙත් තිබ්බා. මෙතන මේ එක පැත්තක තියෙන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හදපු වාසස්. අනිත් පැත්තේ ප්ලාස්ටික් ඒවා තියෙන්නේ. මෙන්න මේ රවුන්ඩ් වාස් එක රුපියල් 650ක් වෙනවා. මේ උඩ තියෙන වාසස් ටික රුපියල් 300යි 350යි අතර වගේ තමයි වෙන්නේ. දැන් නම් ළමයි පැය දෙකක් විතර ඇවිදලා හොඳටම මහන්සි. ඒ නිසා කූල් එකක් බිව්වා. ගොඩක් කඩවල ෆ්‍රිජ් වල කූල් මේ දාලා තිබ්බට ඒවා කූල් නැහැ. ඉතින් හොයලා තමයි කූල් එකක් හොයාගත්තේ. දැන් නම් ළමයි 6ත් පහුවෙලා මේ බඩුත් චුට්ටක් ගත්තා ඕනේ ටික. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මගේ පෙටා shopping vlog එක ඉවරයි. දැන් ඉතින් ගෙදර යන ගමන්. එහෙනම් ආපහු අලුත් vlog එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ මගේ vlogs දිගටම බලන්න කැමති නම් මාව subscribe කරන්න. ගිහින් එන්නම්. bye bye.